මොකද්ද කමල් ඔයාට තියෙන ප්‍රශ්නේ? මොකද්ද ඔයා කරන්න හදන මේ පිස්සුකාර වැඩේ තේරුම? ඔයාට ප්‍රශ්නයක් තියෙනවනේ මටවත් කියන්න. ප්ලීස් අයියේ. මට මේ කිසි දෙයක් දැම්මම කියන්න බෑ. මේ පිස්සුකාර වැඩ කරන්න එපා. අර කාවේලා ගෙදර මිනිස්සු ඔක්කොම බලන් ඉන්න ඔයා එනකන්. යන්. ප්ලීස් අයියේ. මට එන්න බෑ. අයියා එයාලට ගිහින් කියන්න මේ කසද කරන්නේ නැහැ කියලා. කමල්? ඔයා දන්නවද ඔයා මොනවද මේ කියවන්නේ කියලා? මම දන්නවා අයියේ. මට කාව්‍ය කසද බඳින්න බෑ. හරි ඒක තමයි මට දැනගන්න ඕනේ. ඇයි කාව්‍ය කසද බඳින්න බැරි? මේ හැම දෙයක්ම පස්සේ කියන්නම් අයියේ. පස්සේ කියන්නම්. මේ කසාද තීරණය කරේ ඔයාට ඕන හින්දායි. ඔයා තමයි කාව්‍ය කසාද බඳින්න ඕනි කියලා කිව්වේ. දැන් ඔයා මේ කියන කාව්‍ය කසාද බඳින්න බෑ කියලා. අපි කොහොමද මේ මිනිස්සුන්ට මුණ දෙන්නේ? මේ මිනිස්සු ඔක්කොම බලන් ඉන්න ඔයා එනකම්. ඔයා කාව්‍ය කසාද බඳින්නම ඕනි. මට බෑ අයියේ. sorry අයියේ. ප්ලීස් අයියේ. අයියගේ මොනවද කියලා මේ කසාද නවත්තන්න. මම මොනවද මනුස්ස මේ මිනිස්සුන්ට ගිහින් කියන්නේ? මං කොහොමද මේ මිනිස්සුගේ මොනවද බලන්නේ? මටත් එවිත් කියන්න බැරි ඔය ප්‍රශ්න නිසා තමයි අයියේ. මට එයාලට මුහුණ දෙන්න විදියක් නැහැ. කමල් මං කියන දේ ප්ලීස් අයියේ ප්ලීස්. වෙන මොකුත් කියන්න එපා. ඔයා මොනවද කරන්නේ? මොකද තාම පරක්කු දහම් මොනාර කිව්වා නෑ දහම් එක කමල් මේ එන්නේ. thank god. කමල් කෝපුතා. තාත්තේ අයියෝ ජාවට පිට බලන්නේ. මොකක්ද උන්නේ කියන්නකෝ. තාත්තේ පොඩ්ඩක් ඇතුළට එන්න. දැන් කාගේ කටවල් වහන්නද? නේ? පොඩ්ඩක් ගෙන් හොයලා බලන්නකෝ මොකද්ද ප්‍රශ්නේ කියලා. දහම් මොකද වෙලා තියෙන්නේ? මොකද කතා කරන්න නැත්තේ? මොනාරි ප්‍රශ්නයක්ද? නැහැ මොකද ප්‍රශ්නයක් නෑ. අපි මේ කතා කරේ තව දවස් දෙක තුනකින් මේ වැඩේ කල් දාගන්න බැරිද කියලා. ඒ කිව්වේ? අංකල් තව දවස් දෙක තුනකින් හොඳ නැකත් දවසක් තියෙන්න පුළුවන් නේ. මම ඒ අතරතුර කමල් තේරුම් කරලා මෙහාට එක්කන් එන්න. කමල්ට තේරුම් කළ එක්කන් මොකද ඒ කතාවේ තේරුම? අංකල් කමල් කියනවා කාව්‍ය කසාද බඳින්න බෑ කියලා. කමල්ගේ ගෙදර යාවට කමල් ආවේ නෑ අක්කේ. මන් දන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. තාත්තා හරිම අප්සෙට් එකකින් ඉන්නේ අක්කේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඇයි කමල්ට එන්න බැහැ කියන්නේ? හේතුණන් යා මටවත් කිව්වේ නැහැ අංකල්. ඒත්
සත්‍ය සැරින් සැරම කිව්වේ එයාට කාව්‍ය කසාද බඳින්න බෑ කියලා. අමර මොකද දෙයනේ අපිට සිද්ධ වෙන්නේ? මිත්‍ර නානක කරත් කේන්ති ගිල යන්න කියා. අනේ අමර අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔය උදව් කරන්න ඕනේ. අපි කමල්ට මගේ තුව බලෙන් කසාද බඳලා දෙන්න හැදුවේ නැහනේ. ඒ දෙන්න කොච්චර ආදරෙන් හිටියද? දෙන්නට දෙන්න කැමතුන් නිසානේ මේ කසාද අපි තීන්දුව කරේ. මට තේරෙන්නේ නැහැ කමල් මේව කරන්නේ ඇයි කියලා. ඒකම තමයි අපිත් මේ කල්පනා කරන්නේ. මට හිතා ගන්න බෑ මොනවද මේ සිද්ධ වුනේ කියලා. ඊයේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව හැමදේම හොඳින් සිද්ධ වුණා. අනේ මන් දන්නේ කාගේ ඇස්වහක් වැදුනද කියලා. තාත්තේ ප්ලීස් I'm really sorry uncle. කමල් අපිට කාටවත් මුණ දෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. මට එයාට මල්ලි කියන්නත් ලැජ්ජයි. අපිට තාත් මෙතන ඉන්න බෑ uncle. sorry. සෝරි මායා. මම මේ වෙලාවේ අසරණයි. මට කරන්න කිසිම දෙයක් නැහැ. මම දන්නවා මේ සිද්ධියෙන් පස්සේ ඕගලන්ට ලොකු හිතේ අමාරුවක් තියෙනවා කියලා. ඒත් මට නම් හිතෙන්නේ නෑ අපිට කිසිම දෙයක් නැති වුණයි කියලා. තීරණ ගැනීම ඕගලන්ගේ වැඩ. හැබැයි කළ යුතු දේ මොකද්ද කියලා කියන එක මගේ යුතුකම. තේරුණාද? කාව්‍යයට අද මේ කසාදේ කරගන්න බැරි වුණොත් ආයෙත් කිසිම දවසක එයාට කසාදයක් කරගන්න බැරි වෙයි. අබේවංශ අපේ නෑදෑයෝ හැම කෙනෙක්ම දැනගත්තා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒගොල්ලන්ට හංගන්න දෙයක් නැහැ. අපි යම් කිසි දවසක කාව්‍යයට ආයෙත් කසාදයක් කරන්න ලෑස්ති කෙරුවොත් මේ සිද්ධිය මතුවෙලා එන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ හින්දා අපි අදම කාව්‍යව කසාද බඳලා දෙන්න ඕනේ. නෑදෑයොත් ඉන්නවා. අපේ පවුල් වලට ගැලපෙන පිරිමි ළමයිනුත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. තව පැය දෙකකින් හොඳ නැකතක් ලබනවා. අපිට කරන්න තියෙන මොකද්ද? ඒන් හොඳ පිරිමි ළමෙක්ව තෝරාගෙන අපි කොහොම හරි කරලා ඉවර වෙලා එයාව කැමති කරවගෙන කාව්‍යව අදම එයාට කසාද බඳලා දෙන්න. එහෙම නොකළොත් මොකද වෙන්නේ? නොකා නොබී අත පියදාගත්තා වගේ වෙන්නේ. මම කොහොමද ඒක කරන්නේ?
විවාහ ජීවිතය කියන්නේ මුළු ජීවිත කාලෙටම බලපාන දෙයක්. නිකන් ආවට ගියට කොල්ලෙක්ව කාවයට කසාද බඳලා දෙන්න බෑ. තාත්තේ එක්කෙනෙක් ඉන්නවා. අක්කා එයාව කසාද බැඳ දෙන්න මුළු ජීවිත කාලෙම සන්තෝෂෙන් ඉදී. උපේන්ද්‍ර නම් අක්කට හරියම කැමති. එක සැරයක් කතා කරලා බලන්නකෝ. කමල් කරපු වැඩේට හොඳ පාඩමක් උගන්වන්නත් එපා. ඔව්. මං හිතන්නේ විමාශා කියන දේ ඇත්ත. උපේන්ද්‍ර කැමති වුණොත් අපි මේ දෙන්නව අදම කසාද බඳලා දෙමු. මේ දෙන්න වැඩ කරන්නේ එකම තැන නිසා දෙන්නට දෙන්න තේරුම් අරගෙන ඇතිනේ. අන්තයනේ උපේන්ද්‍ර පුතා කැමති වුණොත් කාව්‍යයට මට වෙන මොනවත් ඕනේ. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ මායා. කාව්‍යව උපේන්ද්‍රට බඳලා දෙන්න ඕන නම් අපි ටිකක් හිතලා බලලා තීරණයක් ගමු. මේ හදිසියෙ බඳලා දෙන්න ඕනේ නැහැ. අබේවංශ යකඩේ තලා ගන්න ඕනේ නම් ගිනියම් වෙලා තියෙන වෙලාවට අපි ඒක තලා ගන්න ඕනේ. අපේ මේ පවුල වැටලා ඉන්න වලෙන් ගොඩ දා ගන්නයි කියලා උපේන්ද්‍රට බල කරලා කියන්න පුළුවන් අපිට. එහෙම නැතුව අපි පහු වෙනකන් හිටියොත් එයා ඒකට අකමැති වුණොත් මොකද වෙන්නේ? ගහින් වැටිච්ච මිනිහට ගොන ඇන්නා වගේ වෙනවා. ඉතින්ලා මම මේ ගැන කාව්‍යත් එක්ක කතා කරන්න ඕනේ. එයා කැමති වුණොත් විතරයි මම මේ ගැන තීරණයක්. මං හීනකින්වත් හිතුවේ නෑ පුතේ කමල් අපිට මේ වගේ දෙයක් කරයි කියලා. ඔයාගේ හිතේ තියෙන දුක වේදනාව අපිට තේරෙනවා පුතේ. මං අද උදේ විමාශට කිව්වා එයාටත් කසාද බඳින්න කමල්ලගේ පුතෙක් ලැබුණොත් මොන තරම් වාසනාවක්ද කියලා. කමල් අපේ මූණ වල දැලි ගෑව කාව්‍යා. අපේ නෑදෑයෝ කොමල්ලා ඉස්සරහා අපිට මොන තරම් කමන්නේ පුතේ. මේ හැම දෙයකටම වඩා අපිට වටින්නේ ඔයාගේ ජීවිතේ. ඔව් පුතේ. ඒත් අපිට අපේ ජීවිතේ තනියම ගෙවන්න අමාරුයි. ගොඩක් වටින්නේ අපි ආදරය කරන කෙනාට වඩා අපිට ආදරය කරන කෙනාව. ඔව් පුතේ. මං නම් හිතන්නේ මේවා මේ විදිහට සිද්ධ වුනේ මගේ දුවගේ වාසනාවට කියලා. ඒක තමයි කසාදට කලින්ම ඔයාට දැනගන්න පුළුවන් උනේ කමල් මොන වගේ මිනිස්සෙක්ද කියලා. මේව මෙහෙම සිද්ධ වුනේ නැත්තම් මගේ දුවට මුළු ජීවිත කාලෙටම දුක් විඳින්න වෙනවා. ඔය කමල්ට අපි පාඩමක් උගන්වන්න ඕනේ. අපිට ඔයාට කියන්න තියෙන මෙච්චරයි පුතේ. ඔයා උපේන්ද්‍රව කසාද බඳින්න කැමති නම් අපිට අදම පුළුවන් ඔයා උපේන්ද්‍රට කසාද බඳලා දෙන්න. ඔයා දන්නවා උපේන්ද්‍රවට ගොඩාක් ආදරේ කියලා. එයා ඔයාව ආදරෙන් බලාගනී පුතේ. ඔව් කාව්‍ය. මගේ දුව දැන් පොඩි ළමෙක් නෙමෙයිනේ. ඔයාට දැන් යමක්වත් තේරෙනවා. මට නම් කියන්න තියෙන්නේ උපේන්ද්‍ර පුතාව ඔයාට හැම අතින්ම ගැලපෙනවා කියලා. එයාව කසාද බඳින්න එක ඔයාට විතරක් නෙවෙයි. අපි කාටත් හොඳයි. අපිට දැන් ඕනේ ඔයාගේ තීරණය මොකක්ද කියලා දැනගන්න. පුතේ ඔයාට කතා කරන්න ඉස්සෙල්ලා මම උපේන්ද්‍රත් එක්ක කතා කරා.
එයා කැමති වුණා ඔයාව කසාද බඳින්න. ඒත් පුතේ තීරණය වාගේ අතේ. එයා කියන්න අපි මොනවද කරන්න ඕනේ කියලා.